ලස්සන යාළුවෝ මම දන්නේ ඔයාලට මේක පේනවද කියලා. but මගේ මං ගහගන්න හින්දා මං ගොඩක් දැන් සපත්තු නැතුව තමයි ගහගන්නේ. and මට මාරට වේලිලා හැම යනවා මගේ කකුල්. so මේ අපේ ස්ක්‍රබ් එක ගන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් ගෙදර හදාගන්න ස්ක්‍රබ් එකක්. but සුමානට එක සැරයක් මෙහෙම ස්ක්‍රබ් කරන්න හොඳට. මම තනකොලේ කරන්නේ ඒ මම තනකොළ පාවිච්චි කරනවා හොඳට තව ස්ක්‍රබ් කරන්න. so ඔයගලන්ට පුළුවන් ඔයගලන්ට ඕන විදිහකට ඔයගලන්ගේ ස්ක්‍රබ් එක හදාගන්න. but මෙහෙම සුමානට එක සැරයක් වගේ අනිවාර්යයෙන්ම කරන්න. ඔයාලගේ කකුල් වල හැම යනවා නම් නැත්තම් like hard මේ හරිය hard නම් and also ඔයගලන් ගොඩාක් hard skin තියෙනවා නම් පැලිච්ච skin තියෙනවා නම් අර ගලක් අරගෙන කරන්න. මගේ එච්චරම නැති හින්දා මගේ අත තමයි පාවිච්චි කරන්නේ. අතටත් හොඳ exfoliation එක. and හොඳට ඇඟිලි මැද්ද මෙහෙම මෙහෙම කරනවා. ඊයේ නැත්තම් මගේ කකුල් වල ගන්න දෙයක් නැති වෙනවා. ඊයේ ගහ ගන්නකොට අපි පැය ගණන් barefoot ඉන්නවානේ. so and then හොඳට මෙහෙම exfoliate කරනවා. මැරිච්චාම මගේ නිකන් සර්කල් එකක් වගේ තියෙන මගේ dead skin. so මෙහෙම කරා. ඊට පස්සේ ඊට මම තනකොළ පාවිච්චි කරනවා. Mother Nature baby. මම හොඳට හොදලා මම පොඩ්ඩක් වේලා ගත්තා. මම ඊට පස්සේ මගේ බොඩි ඔයිල් එක ගන්නවා. again ඔයගලන්ට පුළුවන් ඕන ඔයිල් එකක් පාවිච්චි කරන්න. අපේ බොඩි ඔයිල් එකේ එක ඔයිල් ಜಾති තියෙනවා. so හැමත හරිම හොඳයි. and එහෙම වේලිච්ච ප්‍රශ්න තියෙනවා නම් හැමේ ප්‍රශ්න තියෙනවා නම් එහෙම දැන් මේ තුවාල බලන්නකෝ. නියපොතු වැදිලා ගහ ගන්න පාර. ඒ වර්ගයේ තේ ඔයිල් එක ගෑවා ගා ගන්න මේ. ඊට පස්සේ ඒ තෙල තියෙන තරම් ඒ තෙල එහෙම තියෙන්න දීලා මෙහෙම මේස් දෙකක් ඉක්මනින් දාගන්න. ඔයාලට මේ ඇඟිලි මේස් ඕනේ රෙගියුලර් සොක්ස් දෙකක් දාගන්න. මම මේක දාගත්තා. ඒ යට තියෙනවා මේක නිකන් අර ග්‍රිපින් වගේ එක. නැත්නම් මම ලෙසිලා ඩාංගල වැටුණා. දැන් හැමදාම මේක තමයි දාගන්නේ. ඔයාලගේ කකුල් හොඳට බලා ගන්න, ෆීට් හොඳට බලා ගන්න, යටිපතුල හොඳට බලා ගන්න. මේ දේවල් හෙල්ති වෙට තියාගන්න. මේ දේවල් වලින් ඇවිදින්න බැරි වුණාම කකුල් වලට එක දේවල් වුණාම අපරාධෙන් සුමානට එක සැරයක් දෙසරයක් මෙහෙම දේවල් කරා. okay අදේ bye.